හායි කොහොමද? අපි ආවේ මේ රන්කොත්තිහෙර වහන්සේ වඳින්න. ඉන්න අවට පරිසරය මං චුට්ටක් පෙන්නන්නම්. හරිම ලස්සනයි. අවුවසර වැඩි වුණත් මේ අවට පරිසරය හරිම ලස්සනයි. ගොඩක් අවුව වෙලාවක් මේක. ඒ කියන්නේ ගොඩක්ම අවුවයි මේ පේනවනේ අවුව. අපිට ඉස්සරහින් පේන්නේ රන්කොත්තිහෙර. පොළොන්නරුවේ පිහිටි පුරාතනම ස්තූපයක්. මේක නිස්සංක මල්ල රජතුමා ඉදිකලා කියන්නේ. පරාක්‍රම බාහු රජතුමාගේ රූපාවතී බිසව ආරම්භ කරලා තියෙන්නේ. අපිට පිටිපස්සෙන් නම් කට්ටියක් එනවා. ඒගොල්ලෝ නම් සුදු ඇඳගෙන එනවා. හැබැයි අපි ආවේ වෙන වැඩකට හින්දා පොළොන්නරුවේ අපි දෙන්න මෙතෙන්ට ඇවිල්ලා යන්න තීරණය කරා. රුවන්වැලි සෑයට බොහෝ සමීප ලක්ෂණ මේ රන්කොත්තිහෙර තියෙනවා. අතීතයේදී ශිලාලේඛනවල තියෙන රුවන්වැලි කියන නමින් හඳුන්වලා තියෙන්නේ. නමුත් පස්සේ කාලේ රන්කොත්තිහෙර වෙලා තියෙනවා. රන්කොත්තිහෙර වෙන්න හේතුව වෙලා තියෙන නිස්සංක මල්ල රජතුමා කොත රණින් නිම කළා කියලා කියනවා. ඒ හින්දා තමයි පොළොන්නරුවේ තියෙන විශාලතම ස්තූපය තමයි මේ රන්කොත්තිහෙර. ලංකාවෙන් ගත්තොත් 4 වෙනි ස්ථානේ මං හිතන්නේ. පළවෙනි එක රුවන්වැලි සෑය, ජේතවනාරාමයේ, අභයගිරි, ඊට පස්සේ තමයි මේ රන්කොත්තිහෙර ඒ විශාලත්වය හම්බෙන්නේ. ඇත්තටම අවසරයි මලුත් අරන් ආවා. පොඩ්ඩක් අපි දැන් ඇවිදලා වටපිටාවේ ඇවිද්දා. මේ ඉස්සරහින් තියෙනවා ඒ කියන්නේ වටේට බුදු පිළිම තියලා තියෙනවා. බුදු පිළිම වහන්සේලා එතන තියෙනවා. මේ පේන බුදු පිළිම වහන්සේලාට ගොඩක් අය කිරිහාර පූජා කිරීම කරනවා. මේ ඉස්සරහින් පේන්නේ වාහල් කඩන්. මේ වාහල් කඩවල් හතර පැත්තෙන් පේනවා. මේ පේන්නේ ප්‍රතිමා ගෘහයක්. මේකේ නටබුන්නු බුදු පිළිම තියෙනවා. මේක ඇතුළ කුහරයක් තියෙනවා. එතකොට දැන් මම ඉස්සෙල්ලා කියපු මේ වාහල් කඩේ 4 පැත්තට 4 දිශාවට අඩි 22ක් විතර උසට තමයි හදලා තියෙන්නේ. සම්පූර්ණ මේ රන්කොත්තිහෙර හදලා තියෙන්නේ ගඩොල් වලින්. ගඩොලින් තමයි නිම කරලා තියෙන්නේ. මේ පේන්නේ මේ වටපිටාව. මමත් ගොඩක් විස්තර දන්නේ නැති තැන් තියෙනවා. එහෙම වුණොත් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. පුළුවන් හැම වෙලාවෙම මම රන්කොත්තිහෙරට එනවා. පුළුවන් වෙලාවල් වලට එනවා. ඊට පස්සේ මෙතන රන්කොත්තිහෙර ළඟ ඔතන ඉස්සරහින් අයින්දුක චුට්ටක් පෙන්නන්න බෝධීන් වහන්සේ ඉන්නවා. මේ බෝධීන් වහන්සේ අපි බෝධීන් වහන්සේ ළඟටත් ගිහිල්ලා අපි මල් අරන් ආවා. මේ මල් මේ රන්කොත්තිහෙර වහන්සේ ගැන කතා කරොත් එහෙනම් විශාලතම පොළොන්නරු ස්තූපය ගඩොලින් තමයි නිම කරලා තියෙන. අපි මලුත් අරන් ආවා. ඒ වගේම කල දෙකකට පැන් අරගෙන අපි බෝධීන් වහන්සේ නාවලා ඉතින් අපේ වැඩෙත් කරගෙන අපි ඒ ගාම රන්කොත්තිහෙර වහන්සේත් ඇඳලා අපි ඉතින් ගියා. බොහොම ස්තුතියි. ඔයාලත් පුළුවන් වෙලාවට රන්කොත්තිහෙර වහන්සේ වඳින්න දෙන්න. ගොඩක් හාස්කම් තියෙන හොඳ තැනක්. ස්තුතියි.